අපි මුලින්ම වෙන ඒජන්ට් කෙනෙක්ගෙන් තමයි වීසා එක දාන්න බැලුවේ. කම්ෆර්ටබල් නැති ගතියක් තිබුණා. අපිට හිතුණා සක්සස් වෙන එකක් නැහැ කියලා. සම්පූර්ණ PFC Global team එකටම thank you කරනවා. Hi, මම භාග්‍ය නානක්කාර. මම මගේ Masters of Public Health Masters එක apply කරා PFC Global වල University of Tasmania. ඉතින් අද successfully visa එක granted වෙලා තියෙනවා. අපි මුලින්ම වෙන ඒජන්ට් කෙනෙක්ගෙන් තමයි වීසා එක දාන්න බැලුවේ. ඉතින් අපිට පොඩි කම්ෆර්ටබල් නැති ගතියක් තිබුණා. අපිට හිතුණා සක්සස් වෙන එකක් නැහැ කියලා. PFC Global එක ගැන අපි දැනගත්තේ social media වලින්. ඉතින් social media වලින් අපි දැනගෙන මුලින්ම අපි PFC Global එකට ආවහම අපි මුලින්ම meet උනේ මිස් සඳුනිව. මිස් සඳුනි අපිට එදා මට මතකයි හරියටම ගයිඩ් එකක් දුන්න කොහොමද වෙන්නේ කියලා. මේක ලොකු පිච් එකක් අපේ දෙන්නගේ මොළොවට ගියා. අපි කොහොමද වීසා එකක් successfully granted තප්ප මේක අරගෙන යන්නේ කියලා. ඊට පස්සේ මට තාම මතකයි මිස් සඳුනි හරියම ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපේ හැම ඩොකියුමන්ට් එකක්ම each and every document එකක්ම හරියටම චෙක් කරා. ඒ වගේම මිස් නවදීප මම මතක් කරනවා මේ වෙලාවේ අපේ GS එක ඒ වගේම SOP එක හරියටම චෙක් කරලා තිබුණා, ෆයිනලයිස් කරලා තිබුණා ලොජ් කරන්න කලින්. මම හිතන්නේ අපිට වීසා එක සක්සස්ෆුලි ග්‍රාන්ට් කරගන්න පුළුවන් කියලා PFC Global එක හම්බු නැති වුණා නම්. ඉතින් මම හැමෝටම රෙකමන්ඩ් කරනවා ඔයගලන්ට මාස්ටර්ස් හරි බැචලර්ස් හරි ඕස්ට්‍රේලියා සිලෙක්ට් කරගන්න ඕන මොන හරි යුනිවර්සිටි එකක්. මම හිතනවා මේක තමයි බෙස්ට්ම තැන. ඉතින් මම හැමෝටම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම අන්තිමට මට ආයෙමත් විශේෂ මිස් සඳුනිටත් මිස් නවදීපටත් thank you කරන්න ඕනේ. ඒ වගේම සම්පූර්ණ PFC Global team එකටම thank you කරනවා. thank you.